ඔන්න ඉතින් වෙනද වගේම මං අදත් ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ ඔයාලා බලන්න යන්න ඕන තැනක් බලන්න. ඉතින් මේ කොළපාට පිරුණු පරිසරය මැද්දෙන් මම මේ ඔයාලව එක්කගෙන යන්නේ අඹේවල ෆාම් එක බලන්න. නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක් ගෙන ඔයාලා මේ ප්ලේස් එක නම් අමතක නොකර බලන්න යන්න. ට්‍රේන් එකේ යන කෙනෙක් නම් අඹේවල ස්ටේෂන් එකෙන් බැහැලා එතනින්ම ත්‍රිවිල් එකක් හයර් කරගෙන කෙලිම ෆාම් එකට එන්න පුළුවන්. නුවරඑළියේ ඉඳන් බස් එකේ යන කෙනෙක්ට නම් පාරවල් දෙකකින් මේ ප්ලේස් එකට එන්න පුළුවන්. ඒ එකක් තමයි නුවරඑළියේ ඉඳලා පට්ටිපොළ බස් එකේ හග්ගල හරහා යන රූට් එක. අනිත් රූට් එක තමයි නුවරඑළියේ ඉඳලා මීපිලිමාන හරහා අඹේවලට යන බස් එක. ඉතින් ඔයාලා බස් එකේ ආවත් අඹේවල ස්ටේෂන් එක ළඟින් බැහැලා ත්‍රිවිල් එකක තමයි මේ ෆාම් එකට යන්න ඕන. මොකද අඹේවල ස්ටේෂන් එක ළඟ ඉඳලා ෆාම් එකට කිලෝමීටර් 3ක් විතර දුරක් තියෙනවා. එහෙනම් දැන් අපි යමු ෆාම් එක ඇතුළ බලන්න. ඉතින් ෆාම් එකට ඇතුල් වෙනකොටම මෙන්න මේ වගේ ෆුඩ් බාත් එකක් තියෙනවා. ඉතින් අපේ කකුල් මේ විදිහට සෝදගෙන තමයි අපි මේ ෆාම් එක ඇතුළට ඇතුල් වෙන්න ඕන. ඉතින් මේ පඩිපෙළ දිගේ උඩට යන ඔයාලට මෙන්න මේ වගේ වොචින් ඒරියා එකක් හම්බ වෙනවා. මේ වොචින් ඒරියා එකේ නම් ඔයාලට පුළුවන් මිල්කින් ෆුල් ප්‍රොසෙස් එකම බලා ගන්න. ඉතින් මේ ප්ලේස් එකේ තමයි සම්පූර්ණ මිල්කින් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් එකවර එළදෙනුන් 40කගේ වගේ කිරි දෙවීම සිද්ධ වෙනවා. ඒ වගේම එක එළදෙනෙකුගෙන් කිරි ලීටර් 60ක් වගේ ප්‍රමාණිකුත් ගන්නවා. මේ හැමදේම කරන්නේ ඉතා පිරිසිදුව වගේම නවීන යන්ත්‍ර පාවිච්චි කරලා. ඒ වගේම මේ දවා ගන්න කිරි ස්ටෝර් කරන්නත් වෙනම ප්ලේස් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ තියෙන ටැන්ක්ස්. සාමාන්‍යයෙන් දවසකට ලීටර් 5000ක් වගේ මේ ටැංක් වල ස්ටෝර් කරන්න පුළුවන්. අඹේවල ෆාම් එක කියන්නේ විශාල භූමි ප්‍රමාණයක ගොඩනැගුණු ෆාම් එකක්. සාමාන්‍යයෙන් මේකේ අක්කර 1500ක් විතර තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි දැන් මේ ඉන්නේ අර කලින් දැකපු එළදෙන්නු ටික රෙස්ට් කරන ප්ලේස් එකේ. ඉතින් මේ ප්ලේස් එකේ තමයි යාළුවා නිදාගන්නේ, කන්නේ වගේ දේවල් කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලට හොඳ මසාජ් එකකුත් මේ ප්ලේස් එකේදී හම්බ වෙනවා. ඔයාලට මේ ෆ්ලෝ එක දිහා ටික වෙලාවක් බලන් හිටියොත් පේනවා ඇති පොඩි පටියක් වගේ එකක් ඉස්සරහට එනවා. අන්න ඒකෙන් තමයි ගොම ටික ඉවත් කරන්නේ. ඔන්න දැන් ඊළඟට අපි යන්නේ මේ ෆාම් එකේ ඉන්න හාවෝ, එළුවෝ වගේම පට්ටි ගොන්නු ටික බලන්න.
ටිගොන්නු. එහෙමත් නැත්නම් ස්ටඩ් බුල්ස්ලා කියන්නේ මෙන්න මේ කට්ටිය. ඉතින් මෙයාලගෙන් ගන්න සීමන් වලින් තමයි අර හිටපු එළදෙන්නු ටික කෘත්‍රිම සිංචනය කරන්නේ. ඉතින් මෙයාලා හොඳ බ්‍රීඩ් එකක කට්ටිය. මෙයා නම් කූඩුවෙන් එළියටම පැනලා බරටම වැඩ වගේ. ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්නේ මේ ෆාම් එකේ චීස් හදන තැනට. ඉතින් මෙතන එක එක වර්ගවල චීස් හැදෙනවා. මෙතනට යන ඔයාලට චීස් හදන සම්පූර්ණ ප්‍රොසෙස් එකම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන පුංචි ෂොප් එකෙන් ඔයාලට ඒ හදන චීස් මිලදී ගන්නත් පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලව අඹේවල ෆාම් එක වටේම එක්කගෙන ගියා. ඉතින් අපේ channel එකෙන් ඔයාලට මේ වගේ වීඩියෝ තව ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ නිසා අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.